දැන් මෙතන ළමයි මේ වම් පැත්තේ කෙරෝලේ ලියලා තියෙනවා පාඩමේ නම. අපිට අද තියෙන්නේ ඝර්ෂණය ඉගෙන ගන්න. දැන් ගොඩක් වටින දෙයක් තමයි ළමයි ඉංග්‍රීසි ටර්ම්ස්. මේ ෆ්‍රික්ෂන්. මෙතන ෆ්‍රික්ෂන් කියලත් මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනවා. ෆ්‍රික්ෂන් කියන ළමයි ඝර්ෂණයට කියන ඉංග්‍රීසි ටර්ම් එක. ඔයාලා A level කරන්න ගියාම අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි ටර්ම් වැදගත් වෙනවා. ඒ වගේම කැම්පස් ලෙවල් එකට ආවොත් අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි ටර්ම් වලින් තමයි අපිට ඉස්සරහට ඉගෙන ගන්න වෙන්නේ. ඒ හින්දා මේවත් පොඩ පොඩ හරි පුළුවන් විදිහට මතක තියාගන්න try කරන්න. දැන් මේ රූපෙන් පෙන්නනවා එක මිනිස්සෙක් ඇවිල්ලා නිකන් පෘෂ්ඨයක් උඩ නිකන් පෙට්ටියක් වගේ දෙයක් තියලා දකුණු පැත්තට තල්ලු කරන්න හදනවා. අපි ගමු පෑනක් හරි මේ පැත්තට තල්ලු කරන්න හදනවා. ඒ පැත්තට තල්ලු කරන්න එයා බල යොදද්දී දැන් මගේ චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩමට ඉඳපු කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා බලයේදීම ආකාර හතරක් තියෙනවා. එකක් එසවීම, ඊළඟට තල්ලු කිරීම, ඊළඟට ඇදීමක්, ඊළඟට තෙරපීමක් කියලා බලයේදීම් හතරක් අපිට කරන්න පුළුවන්. දැන් මෙතනදී මේ මිනිස්සයා දකුණු පැත්තට බලයක් යොදලා මේ පෙට්ටිය තල්ලු කරගන්න හදනවා. එතකොට දැන් මෙයා හරි අමාරුවෙන් තල්ලු කරනවා කියලා දෙයක් තමයි අපිට මේ රූපෙන් පේන්නේ. ඇයි මේ? මොකද්ද මේකට හේතුව? ඒකට හේතුව තමයි ළමයි මෙන්න මේ ලොකු අකුරෙන් ලියලා තියෙන වචනේ. ඒකට හේතුව ඝර්ෂණය. මේ මිනිස්සයා දකුණු පැත්තට මේ වස්තුව චලනය කරන්න හදද්දී, ඒ කියන්නේ බලයක් යොදලා තල්ලු කරන්න හදද්දී මේ පෙට්ටිය එහෙම නැත්නම් මේ වස්තුව තියෙන පෘෂ්ඨය මගින් වැදගත්ම පොයින්ට් එකක්. පෘෂ්ඨය මගින් තමයි මේ චලනයට ප්‍රතිවිරුද්ධ අතට බලයක් යොදනවා. අපි දැන් මේ මිනිස්සයා මේ පැත්තට තමයි බලය යෙදුවේ. මේ දකුණු පැත්තට. මේ පෘෂ්ඨය මෙයාගේ චලිතයට විරුද්ධ අතට මේ පැත්තට පෘෂ්ඨය විසින් බලයක් යොදනවා. යම් කිසි චලනයක් කරද්දී ඒ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවන බලයක් තමයි මේ ඝර්ෂණය කියලා කියන්නේ. ෆ්‍රික්ෂන්. එහෙම නැත්නම් සිංහලෙන් අපි ඝර්ෂණය කියන ටර්ම් එක තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට ළමයි දැන් ඔයාලා අනිවාර්යෙන් දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉද්දි සාමාන්‍ය මේස පුටුවල වාඩි වෙලා ඔයාලා දැන් පීරියඩ් එකක වැඩ කරනවා කියලා හිතන්න. සාමාන්‍ය දේවල් මේවා. එතකොට දැන් ටිකක් එහා ඩෙස් එකක ඉන්න ළමෙක් මොනවා හරි ඔයාගෙන් ඉල්ලනවා. එක්ක කටර් එකක් ඉල්ලනවා. එහෙම නැත්නම් පැන්සලක් ඉල්ලනවා. ඔයා මොකද කරන්නේ? නිකන් සෙල්ලමට වගේ මේස උඩින් තියලා මෙහෙම තට්ටුවක් දානවා මේස දිගේ ඇදිලා යන්න. එතකොට ළමයි සම්පූර්ණ දැන් ඔයා හිතන්නකෝ පැන්සලක් කියලා යැව්වේ. ඒ පැන්සල සම්පූර්ණ දිගට දිගට ගිහිල්ලා ඉවරයක් නැතුව යනවද? අරයට අල්ලගන්න බැරි වුණොත් ඉවරයක් නැතුව යනවා. දැන් බැරි වෙලා හරි ඔයා පොඩි බලයක් නම් යෙදුවේ පැන්සල චුට්ට දුරක් ගිහිල්ලා නතර වෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් මේස පෘෂ්ඨයේනේ ඔයා මේ පැන්සල තිබ්බේ මුලින්ම. එහෙම තියපු පැන්සලට ඔයා පොඩි බලයක් යොදනවා අතින්. හොඳට ඉමැජින් කරන්න මම මේ කියන දේවල් හොඳට මනසින් දකින්න. මම උදාහරණ ගන්නෙත් සාමාන්‍ය ඔයාලම වෙන කෙනෙක් නෙමෙයි තමන්ම ලැබපු අත්දැකීම පාවිච්චි කරලා තමයි ඔයාලට උදාහරණ මං ගන්නෙත්. ඒ හින්දා මනසින් දකින්න මේක ෆිසික්ස්. භෞතික විද්‍යාව කියන්නේ කටපාඩමක් නන් නෙමෙයි.
ඔන්න දැන් මේසේ උඩින් පැන්සල තියලා පොඩි බලයක් යොදනවා පොඩි තල්ලුවක් මෙහෙම දානවා. ඒ දැම්මම ඒ තල්ලුව පොඩි බලේ මදි වුණොත් එයා ටික දුරක් ගිහිල්ලා නතර වෙනවා. අර යාළුවගේ අතට යන්න කලින් නතර වෙනවා. ඇයි ඒ? එහෙම වෙන්නේ ළමයි අපි වෙන පාටක් ගමුකෝ. එහෙම වෙන්නේ දැන් මේ පෘෂ්ඨය කියලා හිතන්නකෝ. මේෙන් ඔයා පැන්සල තියලා තල්ලුවක් දානවා මේ පැත්තට. එහෙම තල්ලුවක් දාද්දි මෙන්න මේ මේස පෘෂ්ඨය මෙන්න මේ මේස පෘෂ්ඨය මේෂ පෘෂ්ඨය මොකෑ කරන්නේ? ඔයා තල්ලුව දාන්නේ මෙහෙට නම් එයා මෙන්න මේ පැත්තට පෘෂ්ඨයෙන්ම ඉබේ බලයක් හදා ගන්නවා. අන්න ඒ ඉබේ ඇති වෙන බලයට තමයි ළමයි අපි කියන්නේ මොකද්ද? ඝර්ෂණ බලය කියලා. හරි. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. අපිට මේ ස්ලයිඩ් එකේ තියෙනවා ලස්සන රූප දෙකක් තියෙනවා. ඝර්ෂණයේ ස්වභාවය කියලා අපිට මාතෘකාව දීලා තියෙනවා. අපි වැඩේ කරන් යම්. දැන් මොකද්ද මේ ඝර්ෂණයේ ස්වභාවය කියන්නේ මොකද්ද කියලා අපි බලමු දැන්. දැන් මේ දකුණු අත පැත්තේ රූපේ අර කලින් වගේම මගේ චලිතය පිළිබඳ නිව්ටන් නියම ඉගෙන ගද්දි ඉගෙනුවා. ඔයාලට මේසයක් තල්ලු කරන අවස්ථාවක් ගැන ඔයාලගේ කාමරයේම තියෙන මේසේ එක තැනකින් තව තැනකට තල්ලු කරගන්න අවස්ථාවක් ගැන මම ලොකු පැහැදිලි කිරීමක් කරලා තියෙනවා නිව්ටන් නියම පාඩමේදී. ඒ වගේම තවත් අවස්ථාවක් තමයි මේක. දැන් මෙතනදී මේ ළමයා මේ පැත්තට මේ මේසේ තල්ලු කරන්න හදනවා. දැන් මේ මේසේ තල්ලු කරන්න හදද්දී එකපාරම තල්ලු වෙනවද? නිකන් පොඩි බලයක් යොදපු ගමන් එහෙම තල්ලු වෙනවා. එහෙම වෙන්නේ නැහනේ. මේ මේසේ සාමාන්‍ය ස්කන්ධයක් තියෙනවා නම් එහෙම එකපාර තල්ලු කරපු පමණින් තල්ලු වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව ළමයි මේ මේසේ තියලා තියෙන පෘෂ්ඨය. මම මේ ආයේ කියන්නේ ඊටා වැදගත් නිසා මේ සංකල්පය. මේ පෘෂ්ඨය ඉබේ හටගන්න බලයක් තියෙනවා. පෘෂ්ඨය විසින් ඉබේ හටගන්න බලයක්. ඉබේ ඇතිවන බලයක් තියෙනවා. ඒකට කවුරුත් සම්බන්ධ නැහැ. දැන් මේ පැත්තෙන් කවුරුත් තල්ලු කරන එකට මේ පැත්තට අනිත් පැත්තට තල්ලුවක් දාන්නේ නැහනේ. එහෙම කවුරුත් නැහැ. නමුත් අපිට අමාරුයි මේක තල්ලු කරගන්න. අන්න ඒ තියලා තියෙන පෘෂ්ඨයෙන් ඉබේ ඇතිවන බලයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි මේක අපිට එකපාර තල්ලු කරගන්න බැරි. ඒ ඉබේ ඇතිවන බලය තමයි අපි ළමයි ඝර්ෂණය කියලා හඳුන්වන්නේ. දැන් මෙතෙන්ට එනකන් අපි ඝර්ෂණය කියන දේ පැහැදිලි කරානේ. ඒක තේරුණාද? ඝර්ෂණය කියන්නේ මොකක්ද කියන එක. දැන් ඝර්ෂණය කියන්නේ ඉබේ ඇතිවන බලයක්. ඒක ඇතිකරන්න මිනිස්සෙක් පුද්ගලයෙක් දායක වුණේ නැහැ. අපි වස්තුව තියලා තියෙන පෘෂ්ඨය තමයි මේ ඝර්ෂණය ඇති කරේ. ඒ ටික දැන් පැහැදිලි. හිමීට තේරුම් ගන්න ළමයි මේක හදිස්සිය එකපාර දඩබඩ ගාලා විනාඩි 10න් 15න් කියවලා ඉවර කරන වැඩක් නෙමෙයි. පොඩි වෙලාවයි ඔයාලට දැන් සම්පූර්ණ කාලය ගත්තාම ඔයාලට සාමාන්‍ය පැය එකහමාරක විතර අද ක්ලාස් එක යයි. පැය එකහමාර ඇතුලේ ඔයාලා මේ වැඩේ සම්පූර්ණ මේ වැඩේට වෙලා ඉන්න.
එතකොට ඔයාලට පුළුවන් මේ පාඩම ආයෙ පාඩම් කරන්න නැති ලෙවල් එකටම ගොඩ දාගන්න. හරි. දැන් ඝර්ෂණයේ ස්වභාවය. දැන් අපිට මෙතන වම් පැත්තේ රූපයක් තියෙනවා. මේ වම් පැත්තේ රූපයක් තියෙනවා. ඒ වම් පැත්තේ රූපේ මොකක්ද ළමයි විශේෂත්වය? ඒක තියෙන්නේ මේ තියෙන්නේ අයිස්. දැන් මේ තියෙනව ඇත්තේ සාමාන්‍ය බිමක්නේ. බිම සාමාන්‍ය පොළවක්. සාමාන්‍ය අපේ ගෙදරක පොළවක්. මේ තියෙන්නේ අයිස්. නිකන් හිම කන්දක්. දැන් අපේ රටේ නම් ළමයි අපේ අවාසනාවකට හිම වැටෙන්නේ නැහැ. ඒක වෙලාවකට අවාසනාව කියලා හිතෙනවා. වාසනාව කියලා හිතෙනවා. මොකද හිම වැටෙන රටවල් වල ළමයි මාර සීතලයි. ඔයාලා සමහර අය ඉන්නවා ඇති, දන්න අය ඉන්නවා ඇති, නොදන්න අය ඉන්නවා ඇති. ගොඩක් හිම වැටෙන රටවල් වල ළමයි පාන්දර 2ට 3ටත් මේ මිනිස්සු නැගිටලා හිම අයින් කරනවා. එහෙම නැත්නම් වැහෙන සයිස් එකට හිම වැටෙනවා. ඉතින් ඔන්න ඔය හිම ගොඩේ තියලා තියෙනවා මෙතන මේ නත්තල් පප්පගේ දැන් මේ දෙසැම්බර් මාසේ නත්තල් පප්පයි කරත්තය වගේ තමයි පේන්නේ. දැන් මේක හිමේ යනවා. දැන් ඔය විදිහට ඔය කරත්තේ නත්තල් පප්පා ඔයාලා ගමේ තියෙන කන්දකින් ආවොත් නිකන් කන්දක දාලා අර පිනිමුවෝ එක්ක එනවා පල්ලෙහාට රූටගෙන. ඔය විදිහට ආතල්ලේ කියනන් එන්න බැරි වෙයි නේද? කොහොම අත් දෙක මෙහෙම වනාගෙන කෑ ගහගෙන එන්න බෑ. චුට්ට දුරක් යද්දිම පෙරලිලා වැටේ. ඇයි ඒ? ආ ඒ හිම කන්දට වඩා ඔයාලෑ ගෙවල් ළඟ තියෙන කන්දේ ඝර්ෂණය කියන දේ, ඝර්ෂණ බලය කියන දේ වැඩි. ඒ ඝර්ෂණ බලය නිසා තමයි මේ හිම කන්දෙයි ඔයාලෑ ගෙවල් ළඟ තියෙන කන්දෙයි මේ නත්තල් පප්පගේ කරත්තේ යන විදිහ දෙවිදිහක් උනේ. හොඳට තේරුම් ගන්න ළමයි පැහැදිලි කරන්නේ ආයෙ මේව හොඳට ඔහොම මතකෙටම තියාගන්න. ආයෙ සැරින් සැරේ පාඩම් කරන්න ඕනේ නැහැ. මේ කතන්දර වගේ මම උගන්වන්නේ ඒකයි. මේවා ඔයාලට විභාගෙට ගියාම මේවා තමයි මතක් වෙන්නේ. දැන් ඔයාලා හිතන්නකෝ ඝර්ෂණය කියන දේ මෙන්න මෙහෙම ඉඳගෙන කටපාඩම් කරා කියලා. ඝර්ෂණයේ යනු චලිතයට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇතිවන ප්‍රතිරෝධී බලයකි. ඔහොම කටපාඩම් කරාට ඕවා ඔළුවේ හිටින්නේ නැහැ. එහෙම හොඳයි ඉතිහාසය වගේ බුද්ධ ආගම වගේ ගාථාවලට. මේක ළමයි සයන්ස්. මේක විද්‍යාව. ඒකෙත් ෆිසික්ස් අපිට ඕන හැම තැනකදීම මේ ෆිසික්ස් කියන දේ පේනවත් එක්ක. මම ඉස්සරහට උගන්වද්දි කියන්නම්. ඔයාලා මොනවා කරත් හැම තැනකදීම ෆිසික්ස් කියන දේ තියෙනවා. ඔයාලට පාඩම් කරන්න පුළුවන්. මගේ පන්තියේ මුල ඉඳන් ආපු අය නම් දන්නවා කොහොමද අපි පාඩම් කරන්න කියලා. අපිට පාඩම් කරන්න වෙලාවක් නැහැ. අපි හැම වෙලාවෙම ටච් එකේ ඉන්නේ මේ හැම දෙයක් ගැනම ෆිසික්ස් නම් කොහොමත් ඕන වෙලාවක අපිට රිමයින්ඩ් කරගන්න පුළුවන්. හැම අවස්ථාවකදීම. හරි. අපි යමු උදාහරණෙට. දැන් මේ අයිස් තට්ටුව එහෙම නැත්නම් හිම කන්ද මත මේ කරත්තේ තියලා තල්ලු කරන අවස්ථාවක් තමයි මේක. දැන් මේ අවස්ථාවේදී ඔයාලා වීඩියෝ වලින් හරි දැකලා ඇති ඉතා පහසුවෙන් ලිස්සගෙන යනවා. කොච්චර බරක් තිබ්බත් කොච්චර ස්කන්ධයක් මේ කරත්තෙට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ටස් ගාලා ලිස්සලා යනවා. ඇයි මේ? ඒකට හේතුව ළමයි මේ හිම කන්දේ ඝර්ෂණය. හිම කන්දේ ඝර්ෂණය. ඒ කියන්නේ හිම කියන පුෂ්ඨයෙන් දෙන ඝර්ෂණය ඉතා අඩුයි ළමයි මේ අනිත් සාමාන්‍ය පොළවේ ඝර්ෂණයට වඩා. ඉතා අඩුයි.
එතකොට අර දැන් මොකද්ද ඝර්ෂණය කිව්වේ? චලිතයට චලනය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති වෙන ප්‍රතිරෝධී බලයක්නේ. සාමාන්‍ය පැහැදිලි කිරීම වෙන්නේ. හරිනේද? ප්‍රතිරෝධී බලය අඩු වුනහම අපි යොදන බලය කුඩා බලයක් වුණත් අපිට මේ වස්තුව චලනය කරගන්න පුළුවන්. හිම කන්දේ තිබ්බහම කරත්තේ පොඩි තල්ලුවක් දුන්න ගමන් යනවා යන්න. ඒ වගේද මේ සාමාන්‍ය පොළවේ බර මේසයක් තිබ්බහම නිකන් ඔහොම කරලා තට්ටුවක් දාලා පුළුවන් ද මේසේ තව තැනකට ගෙනියන්න? බෑනේ. ඇයි එහෙම බැරි වෙන්නේ? ඒකට හේතුව තමයි මෙන්න මේ අද පාඩම ඝර්ෂණය. දැන් මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති මේ ඝර්ෂණය කියන්නේ මොකක්ද? දැන් මේක ඉස්සරහට තව අපි පැහැදිලි කරගෙන අපි in details ඇතුළට එනවා. ඊට කලින් මේ ඝර්ෂණය කියන දේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි වෙලා තියෙන්න ඕනේ. දැන් ඝර්ෂණය කියන්නේ මතක තියාගන්න පළවෙනියටම පොයින්ට් එක ඉබේ ඇති වෙන බලයක්. ඉබේ ඇති වෙන්නේ. හරිනේ. දෙවෙනියට මතක තියාගන්න ළමයි මේක පෘෂ්ඨ. පෘෂ්ඨයකින් තමයි මෙයා ඇති වෙන්නේ. පෘෂ්ඨයක් තවත් පෘෂ්ඨයක ගෑවෙද්දි ස්පර්ශ වෙද්දි තමයි මේ ඝර්ෂණය කියන දේ ඇති වෙන්නේ. දැන් හරි නේද? අනිත් වැදගත්ම දේ අප යොදන බලයේ දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි මේ ඝර්ෂණ බලය ඇති වෙන්නේ. හැම වෙලේම අපි යොදනවා නම් බලයක් කොයි පැත්තට හරි ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. දැන් පැහැදිලි ඇති කියලා හිතනවා මේ ඝර්ෂණය කියන්නේ මොකක්ද කියන එක. ඝර්ෂණයේ ස්වභාවය. දැන් ඉස්සරහට අපි තව ඝර්ෂණයේ අවස්ථා ප්‍රයෝජන අවාසි ඒවා ඝර්ෂණයට බලපාන සාධක ඒවා අපි කතා කරනවා. ඊට කලින් දැන් ඝර්ෂණය කියන දේ වැඩි සෙට්. හරි. පියන් ඊළඟ ස්ලයිඩ් එකට. දැන් මෙතනදී අපිට මාතෘකාව දීලා තියෙනවා ඝර්ෂණ බල කියලා. ඔයාලට පෙළ පොතේ කියන්නේ අච්චු පොතේ තියෙන ඔය දීර්ඝ ඝර්ෂණ බලවලට තියෙන දීර්ඝ අර්ථ දැක්වීම තමයි මම මේ දාලා තියෙන්නේ. මේක ළමයි තේරුම් ගත්තේ නැත්නම් ගිරව දාන්න ගියොත් නම් හරි අමාරුයි. බාණ්ඩු මේකේ සම්පූර්ණ දිග මේ අර්ථ දැක්වීම කොච්චර දීර්ඝයිද මතක තියාගන්න. පැහැදිලිව ඔලුවට දාගත්තේ නැත්නම් මේක කටපාඩම් කරන්නයි වෙන්නේ. හරි අපි බලමු මේක කොහොමද කොටස් වලට කඩාගෙන මතක තියාගන්න පහසු විදිහට මේක සරල කරගමු. දැන් මෙතන කියන්නේ ඝර්ෂණ බලවලට අර්ථ දැක්වීම විදිහට අපි මුලින් මේක කියවලා බලමු මොකද්ද මේ කියන්නේ කියලා. එකිනෙක හා ස්පර්ශ වී ඇති වස්තු දෙකක් අතර සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත් එම පෙළඹුම වැළැක්වීමට හෝ මෙතනින් එක කොමාවක් වැටෙන්න ඕනේ. ඒ පෙළඹුම වැළැක්වීමට. එහෙමත් නැත්තම් වස්තු දෙක අතර සාපේක්ෂ විස්ථාපනයක් පවතී නම් එම විස්ථාපනය වැළැක්වීමට එම වස්තු දෙකේ පුෂ්ඨ අතර ක්‍රියාත්මක වන බල තමයි මේ ඝර්ෂණ බල කියලා ඔයාලට හඳුන්වලා දීලා තියෙන්නේ. උන් ආයෙත් එකිනෙක ස්පර්ශ වී ඇති වස්තු දෙකක්. මම එකින් එක ඩයග්‍රෑම් එකකින් ඔයාලට පැහැදිලි කරන්න. මෙන්න පෘෂ්ඨය.
ඔන්න අපි ඒක උඩින් වස්තුවක් තිබ්බා. මෙතන ස්පර්ශ වෙලා තියෙන්නේ කියලා හිතන්න ළමයි. සාමාන්‍ය මට බල ලකුණු කරන්න පහසුවට තමයි මම මේ චූටි ඉඩසක් තියලා අඳින්නේ. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඔයාලා ඒ ලෙවල් මට්ටමට ආවහම ඔයාලට ඒවා පැහැදිලි වෙයි. මෙහෙම පොඩි ඉඩසක් තියලා අඳින්නේ මට මේකේ බල එහාට මෙහාට ඊතල වලින් ලකුණු කරගන්න පහසු වෙන්න. හරි. දැන් මෙතනදී ඔන්න අපි මේ මෙයාලා දීලා තියෙන දීර්ඝ අර්ථ දැක්වීම කොටස් කරලා මතක තියාගන්න පහසු විදියට කඩාගෙන වැඩේ කරගමු. ඔන්න පළවෙනි පොයින්ට් එක. මුලින්ම කියන්නේ එකිනෙක ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ කියලා. දැන් මේ වස්තු දෙකක් කියලා කියන්නේ මේ එක වස්තුවක් තමයි පෘෂ්ඨය. මේ අනිත් එක ඇත්තටම අපි ගන්න වස්තුව. මේ පෘෂ්ඨය මේ වස්තුව. ඔන්න එකිනෙක ස්පර්ශ වෙලා තියෙන්න ඕනෙලු. ළමයි නෝට් එකක් හොයාලා දාගන්නවා නම් හොඳයි. මොකද මේක ෂෝට් නෝට් එක වගේ ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. එකිනෙක ස්පර්ශ වී ඇති වස්තු දෙකක්. දෙවැනි පොයින්ට් එකෙන් අපිට කියන්නේ සාපේක්ෂ විස්ථාපනයක් සිදුවීමේ පෙළඹුමක් ඇති වුවහොත්. ඒ කියන්නේ මෙයා මෙහෙට තල්ලු කරන්න හැදුවොත් ඒ තල්ලු කරන එක වළක්වන්නත් මෙන්න මේ පැත්තට පොඩ්ඩක් ඉන්න. ඒ තල්ලු වෙන එක වළක්වන්නත් මේ පැත්තට බල ඇති වෙනවා. ඒක තමයි පළවෙනි පොයින්ට් එකෙන් කියන්නේ. දැන් සාපේක්ෂ විස්ථාපනයක් වීමේ පෙළඹුමක්. සාපේක්ෂ විස්ථාපනයක් කියන්නේ මොකද්ද? මේක ළමයි වචනෙන් වචන පැහැදිලි කරගමු. දැන් මං හිතන්නේ ඔයාලා මෙච්චර දවස් මේක නිකන් ඉගෙනගෙන ඉන්න අය ඉන්නවා නම් මේක නිකන් ඔහේ පාඩම් කරගන්න ඇති. එන්නේ දිගම අර්ථ දැක්වීම විදිහට අපිරියාවෙන් පාඩම් කරගත්තු අර්ථ දැක්වීමක් වෙන්න ඇති. අද මෙතනින් පස්සේ එහෙම නැහැ. මෙතන වචනෙන් වචන කියලා දෙනවා. එකිනෙක ස්පර්ශ වෙලා තියෙන වස්තු දෙකක්. ඕන් හරින එක මේක දෙක. ඕන් වස්තු දෙක හරි. සාපේක්ෂ විස්ථාපනයක් කියන්නේ මොකක්ද ළමයි? දැන් සාපේක්ෂයි කියන්නේ මේ එක පෘෂ්ඨය, කියන්නේ මේ එක පෘෂ්ඨයක්. ඒ කියන්නේ එක වස්තුවක්. මේ පෘෂ්ඨය විස්ථාපනය නොවි වස්තුව විස්ථාපනය වෙනවා. මේ පෘෂ්ඨය සාපේක්ෂව වස්තුව යනවා. එහෙම යන්න පෙළඹුමක් ඇති වුවහොත්, එහෙම යන්න හැදුවොත්, ඒ කියන්නේ මෙහෙම තල්ලුවක් දානවා. හැබැයි තාම මේක චලනය වෙන්නේ නැහැ. අන්නේ තල්ලුවක් දාන චලනය නොවන අවස්ථාවේදීත් මේ ඝර්ෂණ බල ඇති වෙනවාලු. ඒ කියන්නේ සාපේක්ෂ විස්ථාපනයට පෙළඹුමක් ඇති වුණත් මේ ඝර්ෂණ බල පෘෂ්ඨය මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ දෙවෙනි වස්තුව. තුන්වෙනි පොයින්ට් එකෙන් කියන්නේ දැන් පෙළඹුම වැළැක්වීමට හෝ දැන් ඊළඟ එකෙන් කියන්නේ සාපේක්ෂ විස්ථාපනයක් සිදු වුවහොත්. දැන් මේක සාපේක්ෂ විස්ථාපනයක් සිදු වෙනවා. පවතිනම් කියන්නේ ඒකනේ. සිදු වුවහොත් මේ දෙකම වැළැක්වීමට තමයි ළමයි මේ ඝර්ෂණ බල කියන බල හටගන්නේ. දැන් පැහැදිලිද?
chat එකේ දාන්න ඉක්මනට. මං කියන ඒවා ඇහෙනව නේද? ඒවා ප්‍රශ්නයක් නැහැ. ලියන ඒවා පේනවා. දැන් මෙච්චර වෙලා මේ කියලා දුන්න දේවල් තේරුණාද? ඔව් නම් ඔව්. තේරුම් නැත්තම් තේරුම් නැති තැන කියන්න. හරි. ඔව් කියලා දාලා තියෙනවා. හරි. අපි වැඩේ කරගෙන යමු. දැන් ඝර්ෂණ බල කියන එකට අර්ථ දැක්වීමත් හරි ඔන්න. පියවරෙන් පියවර යමු. හදිස්සියක් නැහැ. වැඩේ ලස්සනට කරගෙන යමු. ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. ඝර්ෂණය ස්වභාවය කියන්නේ ඝර්ෂණය ඇති වෙන්නේ මොන වගේ පෘෂ්ඨවලදීද වැඩිපුර ඇති වෙන්නේ? මොන වගේ පෘෂ්ඨවලදීද අඩුවෙන් ඇති වෙන්නේ? දැන් ඝර්ෂණ බල කියන්නේ මොනවද? හැම දෙයක්ම දැන් හරියට තේරුම් ගත්තා. අපි යන් ඊළඟ මාතෘකාවට. දැන් ළමයි මේ ඝර්ෂණ බලයට අවස්ථා තුනක් තියෙනවා. ස්ථිතික ඝර්ෂණ බලය, සීමාකාරී ඝර්ෂණ බලය සහ ගතික කියන ඝර්ෂණ බලය. මේ මොනවද? ඝර්ෂණ බල දැන්. දැන් ළමයි අපි පොඩි හැඳින්වීමකින් පස්සේ මේ අවස්ථා තුන ගැන පැහැදිලි කිරීමකට යමු. දැන් මෙතනදී මම පොඩි උදාහරණයක් ගන්නම්. හැමෝටම අත්දැකීම් තියෙන මේ විදිහට හිතන්න. පාරේ ගමනක් බිමනක් ඔයාලා යද්දි වාහනයක් දැන් නතර වෙලා. ඉන්න වාහනේ අඳින්න. ඔන්න වාහනයක් නතර වෙලා දැන් ඔයාලට වාහනේ තල්ලු කරන්න වෙලා. මොකද මේක කැඩිලා දැන් එහාට මෙහාට යන්නේ චලනයක් නැහැ දැන්. දැන් ඔයාලා බාහිරින් තල්ලුවක්. ඒ කියන්නේ තල්ලු කිරීමේ බලයක් යොදලා මේක තල්ලු කරගන්න වෙලා තියෙන්නේ දැන්. දැන් ළමයි ඔන්න බැහැලා දැන් තල්ලු කරන්න කට්ටිය එක්කෙනෙක්ට බෑනේ වාහනයක් තල්ලු කරන්න. මම ඉතින් මේ දෙන්නෙක් ඕන් ඇන්දා. ඕ මේ දෙන්න එකතු වෙලා මේ වාහනේ තල්ලු කරන්නයි හදන්නේ. මුලින්ම තල්ලු වෙයිද? නෑ. ඇයි ඒ තල්ලු වෙන්නේ නැත්තේ? මේක ලොකු ස්කන්ධයක් තියෙන වස්තුවක් මේ වාහනේ කියන්නේ. අර ආරම්භයේදීම යොදන සුළු බලයෙන් මේ වාහනේ තල්ලු කරගන්න බෑ. ඊට පස්සේ මේ මිනිස්සුયો තව ටිකක් ඉස්සරහට මෙහෙම තල්ලුව වැඩි කරනවා. සාමාන්‍ය උදාහරණයක් අරන් තියෙනවා ඔයාලා පැහැදිලිව තේරුම් ගන්න. තව ටිකක් බලය යොදලා තල්ලු කරන්න හදද්දි ඔන්න චුට්ටක් වාහනේ හෙල්ලෙනවා. ඕන් ඊළඟට දැන් තල්ලු කරගන්න පුළුවන් කියලා හිතාගෙන තව ටිකක් බලය අපි යොදන දිශාවටම වැඩි කරනවා. ඔන්න වාහනේ අපි බලය යොදන දිශාවට තල්ලු වෙනවා. බලය යොදන දිශාවට තල්ලු වෙනවා දැන්. එහෙම තල්ලු වෙද්දී සහ තල්ලු වෙන්න පටන් ගන්න අර ඊතා කුඩා මොහොතේදී තල්ලු නොවි තියෙන මොහොතේදී මේ ඝර්ෂණ බල අවස්ථා තුනේදිම ඝර්ෂණ බල විවිධාකාර නම් වලින් ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. දැන් ළමයි ඔයාලා චලිතය පිළිබඳ නිව්ටන් නියම පාඩම ඉගෙනගෙනත් ඉන්න හින්දා මං මේ යොදන බලය F කියලා ගන්නම්. දැන් දන්නවා ෆෝස් කියලා තමයි අපි බලයට පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි මෙතනදී F අකුරෙන් මං බලය නිරූපණය කරන්නේ. දැන් බලය F අකුරෙන් මං ගන්නම්. මෙතන අපි හිතමු මේ මිනිස්සුયો දෙන්න පළවෙනියටම පොඩි තල්ලුවක් දෙද්දි මේ බලය අපි හිතමු නිව්ටන් 5යි කියලා.
එතකොට ළමයි මේ ඝර්ෂණය ඉබේ ඇතිවන බලයක් කිව්වනේ. එක සීමාවක් දක්වාම මේ ඝර්ෂණයට පුළුවන් ළමයි වැඩි කරගෙන එන්න. හැබැයි එක සීමාවක් එනකන් විතරයි. දැන් අපි හිතමු මෙන්න මේ පෘෂ්ඨය. දැන් පාරකනේ නතර වෙලා ඇත්තේ. මේ පෘෂ්ඨය ඝර්ෂණය ඇති කරනවා දැන්. තාම හෙල්ලෙන්නේ නැති අවස්ථාව නම් අපි ඉන්නේ. ඒකෙදි යොදපු බලය තමයි මේ නිව්ටන් 5යි කියන්නේ. ඒකෙදි ඇතිවන ඝර්ෂණය එතකොට ළමයි 5යි නිව්ටන්ම තමයි. ඒ නිසා තමයි මෙයා සාපේක්ෂ විස්ථාපනයක් නැතුව තාම නතර වෙලා ඉන්නේ. මෙහෙට අපි යොදන බලය කැපිටල් F වලින් ගන්න. ඒක නිව්ටන් 5යි. මේ අතට සිම්පල් F වලින් ගන්නෙ මං ඝර්ෂණ බලය. ඒකත් නිව්ටන් 5 දක්වා එයා ඉබේ වැඩි කරගත්තා. දැන් මේ පළවෙනි අවස්ථාව. ඔන්න දෙවෙනි අවස්ථාවේදී මේක එක කියලා දාන්නම්. දෙවෙනි අවස්ථාවේදී ඔන්න චුට්ටක් තල්ලු වෙනවා වගේ දැනෙනවා. එතකොට ළමයි මෙයා මේ පෘෂ්ඨයෙන් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය දීලා අපි ඒක හිතමුකෝ නිව්ටන් 7යි කියලා. මේ අතට සිම්පල් F වලින් දැන් අපි යොදන බලෙත් 7 චූට්ටක් 7 පන්නල ළමයි 7.1ටවත් නැතුව චූටි බලයක් එනවා. චූටි අමතර බලයක් ලැබෙනවා මෙන්න මේ අතට. දැන් මේ වාහනේ නම් මේ අතට. මේ පැත්තට. මෙන්න මේ 0.1ක් වැඩි වෙනවනේ මීට වඩා. 7ට වඩා 0.1ක් වැඩි වෙනවනේ. ඔන්න ඔය අමතර බලය නිසා තමයි ළමයි චූට්ටක් හෙල්ලෙනවා වගේ අපිට අතට දැනෙන්නේ. අතට සංවේදනයක් දැනෙනවනේ මේ චූට්ටක් හෙල්ලෙනවා වගේ මේක කියලා. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේදී මෙන්න මේක චලනය වෙනවා. දැන් අර ඉබේ සකස් වෙන ඝර්ෂණ බලයට බෑ මීට වඩා වැඩි වෙන්න. එයාට දෙන්න පුළුවන් උපරිම අගය නිව්ටන් 7යි කියලා අපි ගත්තේ. ඕන් එයා 7ේම නතර වෙනවා. දැන් මෙයා 7.1 2 3 වෙලා නිව්ටන් 10ක විතර බලයක් යෙදුවොත් මේ අතට කැපිටල් F අපි යොදන බලය ඔන්න සාපේක්ෂ විස්ථාපනයක් මේ අතට ඇති වෙනවා. අපිට චලනය කරගන්න පුළුවන් දැන් වස්තුව. ඔන්න සරලව පොඩ්ඩක් පැහැදිලි කරා. අපි දැන් ඉස්සරහට ඊළඟ කොටසේදී ඔයාලට මේ ඝර්ෂණ බලයේ අවස්ථා එකින් එක පැහැදිලි කරලා දෙනවා. ඔන්න ස්ථිතික ඝර්ෂණය. දැන් අතනදී පැහැදිලි කරා සෑහෙන්න. ඕන් මෙතනදී ඕන් සම්පූර්ණ අපි තේරුම් අරගෙන ඉවර කරලා දාමු. ස්ථිතික ඝර්ෂණය. බලයක් යොදනු ලැබුවද වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බලලු. බලයක් යොදනු ලැබුවද සාපේක්ෂ චලිතයක් නෑලු වස්තු අතර. හරිනේ ළමයි. අපි අර පළවෙනි අවස්ථාව ගත්තේ මෙහෙට බලයක් යෙදුවා කැපිටල් F. මෙහෙට සිම්පල් F ඒ කියන්නේ ෆ්‍රික්ෂන්. එහෙම නැත්නම් ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය මේ අතට ඇති වෙනවා. අපි යොදන බලය මේ අතට ඇති වෙනවා. දැන් මේ ස්ථිතික ඝර්ෂණය කියන්නේ සාපේක්ෂ චලිතයක් නෑ. මේක චලනය වෙන්නේ නෑ තාම. අපි යොදන බලය F එක අසන්තුලිත බලයක් නෙමෙයි. මේ පැත්තට සංප්‍රයුක්තයක් නෑ තාම. ඒ නිසා මෙයා තාම නිශ්චලව ඉන්නවා. මෙයා නිශ්චලයි. නිශ්චලයි කියන්නේ ළමයි මේ ඉබේ ඇතිවන ඝර්ෂණ බලය. මම මේ ආයෙ ලියන්නේ ඔයාලට.
හොඳට මතක හිටින්න පහසුවක් වෙන්න ආයෙ ආයෙ ලියනවා ආයෙ ආයෙ කියනවා. ඉබේ ඇතිවන ඝර්ෂණය කියන දේ අපි යොදන බලයට සමාන වෙන්න එයත් සකසා ගන්නවා. එයත් හදා ගන්නවා ඉබේම අපි යොදන බලයට සමාන අගයට. අපි මෙතන කලින් උදාහරණ අගය ගත්තා. අපි මෙහෙම දෙපැත්තට දාලා ලියමු. අප යොදන බලය මං කෙටියෙන් ලියන්නම් ඝර්ෂණ බලය කියලා. දැන් අප යොදන බලය මෙතනදී අපි ඇති කරන බලය අපි ගත්තේ නිව්ටන් 7යි කියලානේ. මෙතනදී ළමයි සාපේක්ෂ චලිතයක් නැහැයි කියන්නේ මෙතනදී ඝර්ෂණ බලයත් මේ පෘෂ්ඨය ඝර්ෂණ බලයත් 7යි නිව්ටන් කියන තැනට හදාගෙන. කලින් ළමයි අපි 5යි කියලා ගත්තේ. අපි ඒ උදාහරණෙන් මේකට එද්දි මට අමතක වුණා එතන ගත්තු අගය. කමන්නේ දැන් මේ ඝර්ෂණ මේ පෘෂ්ඨයෙන් දෙන ඝර්ෂණ බලය 7යි කියලා ගන්න. මෙතනදී අපි යොදන බලය 7යි, ඝර්ෂණ බලයත් 7යි. තාම චලනයක් වෙන්නේ නැහැ. ඔන්න ස්ථිතික ඝර්ෂණය කියන්නේ ළමයි සාපේක්ෂ චලිතයක් නැති අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය. තල්ලු වෙන්නේ නැහැ. අපි තල්ලුවක් කරන්න හදද්දි ඒ වස්තුව අපි තල්ලු කරන්න හදන දිශාවට තල්ලු වෙන්නේ නැහැ. අන්නේ අවස්ථාවේදී ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලයට තමයි මේ ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ. ඔන්න ඊළඟ ඝර්ෂණ අවස්ථාව. සීමාකාරී ඝර්ෂණ බලය. ඔන්න ළමයි වැදගත්ම පොයින්ට් එක. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙදිත් කිව්වා යන්තමින් චලනය වෙන්න පටන් ගන්නවා මේන් කියලා. චූට්ටක් හෙල්ලෙනවා කියලා. අර උදාහරණයෙන්ම හිතන්න. අර වාහනේ තල්ලු කරන සාමාන්‍ය උදාහරණයෙන්ම හිතන්න. ඔන්න මේ අතට අපි යොදනවා දැන් නිව්ටන් 7ම යොදනවා කියලා හිතන්නකෝ. එහෙම නැහැ අපි බලය වැඩි කරානේ දැන්. නිව්ටන් 8ක් යොදනවා. මේ පැත්තට මේ පෘෂ්ඨය විසින් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය ළමයි අපි හිතමු නිව්ටන් 7.5යි කියලා. එයාට ඊට වැඩිය වැඩි කරගන්න බෑ. තේරුණාද? එතකොට එයා කරන්නේ එයාගේ 7.5 නිව්ටන් කියන අගය නියතවම තියාගෙන එයා ඉන්නවා මේ පැත්තට සංප්‍රයුක්ත බලයක් තියෙනවා 0.5 නිව්ටන් වෙන ඒ බලයෙන් මෙයා මේ පැත්තට චලනය වෙනවා. චලනය වෙනවා කියන්නේ චලිතය යන්තමින් ආරම්භ වෙනවා. තේරුණාද? දැන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය තමයි සීමාකාරී ඝර්ෂණ බලය. චලිතය යන්තමින් ආරම්භ වන අවස්ථාව. ඒ කුඩා ප්‍රවේගයක් දෙන්න තියෙන අමතර බලය තමයි ළමයි මේ 0.5 විදිහට අපි අරගෙන තියෙන්නේ. පැහැදිලි නේද? හරි. පියන් ඊළඟ කොටසට. ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ බලය කියන්නේ ළමයි වස්තු අතර සාපේක්ෂ චලිතයක් තියෙන අවස්ථාවල ක්‍රියාත්මක වන ඝර්ෂණ බල වර්ගයක්. දැන් ළමයි මේ අතට අපි චලිතය කරන්න හදද්දි ඔන්න මම අප විසින් යොදන බලය කැපිටල් F වලින් ලකුණු කරනවා. දැන් මේ වස්තුව චලනය වෙනවා. අපි යොදන ඝර්ෂණ බලය අපි යොදන බාහිර බලයෙන් මෙයා මේ අපි යොදන දිශාවට චලනය වෙනවා. ඒ චලනය වෙන අවස්ථාවේදී
ක්‍රියාත්මක වෙන බලයක් තමයි ගතික ඝර්ෂණ බලය කියලා කියන්නේ. දැන් අපි අගයන් දාලා බලමු. මේන් ඝර්ෂණ බලය. අප යොදන බලය. අප යොදන බලය. එහා පැත්තේ ඝර්ෂණ බලය. දැන් අපි යොදන බලය ළමයි මෙතනදී අපි හිතමු නිව්ටන් 10යි කියලා. දැන් මම කලින් කිව්වා මේ පෘෂ්ඨයට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 7.5 නිව්ටන් කියලා. එයා ඊට වඩා වැඩි වෙන්නේ නැහනේ. මෙන්න මේක තමයි එයාට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. දැන් අප යොදන බලය නිව්ටන් 10යි ඝර්ෂණය 7.5යි. ඒ දෙක අතර 2.5 නිව්ටන් අන්තරයක් තියෙනවා. එතකොට දැන් අපි බලය යොදන දිශාවට මේ වස්තුව චලනය වෙන්න පටන් අර ගන්නවා. දැන් චලනය පටන් අරගත්තා. දැන් චලනය වීම සිද්ධ වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් ඝර්ෂණ බලය ක්‍රියාත්මකයි. ඒකට අපි කියන්නේ ගතික ඝර්ෂණ බලය කියලා. පැහැදිලිද? අවස්ථා තුනේදීම ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙනවා. පළවෙනියට ස්ථිතික ඝර්ෂණ බලය, වස්තු අතර සාපේක්ෂ චලිතයක් නොමැති අවස්ථාවලදී ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. බලයක් යෙදුවත් අපි. දෙවෙනි අවස්ථාව සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ වස්තුවට පොඩි චලනයක් වෙනවා කියලා දැනෙන අවස්ථාවේදී පෘෂ්ඨය මගින් දෙන ඝර්ෂණ බලය. තුන්වෙනි එක විදිහට අපිට තියෙන්නේ ගතික ඝර්ෂණ බලය. මේ අවස්ථාවේදී වස්තු අතර සාපේක්ෂ චලිතයක් තියෙනවා. ඒ කියන්නේ වස්තුව අපි චලනය කරන්න හදන දිශාවට චලනයක් පෙන්눔 කරනවා. මම හිතනවා දැන් මෙතෙන්ට එනකම් පැහැදිලි ඇති කියලා. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. දැන් මේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන සාධක ගැන තමයි අපෙන් අහන්නේ. මෙතනදී අපිට තියෙන මාතෘකාව වෙන්නේ. දැන් අපි බලමු ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය. කොහොමද මේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ කියලා. සීමාකාරී ඝර්ෂණ බලය කිව්වේ අපි යම් වස්තුවක් චලනය කරන්න හදද්දී ඊතා කුඩා ප්‍රවේගයක් ලබා දෙනවා වගේ දැනෙන, ඊතා කුඩා ප්‍රවේගයක් මේ වස්තුවට ලැබෙනවා වගේ දැනෙන යන්තමින් චලනය වෙන අවස්ථාව. අන්නේ යන්තමින් චලනය වෙන්න මෙන්න මේ මොන සාධකද බලපාන්නේ කියන දේ තමයි දැන් අපි බලන්න හදන්නේ. දැන් ළමයි ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය ගත්තම අපි පොඩි උදාහරණයකින් බලමු මේ වැඩේ. ස්පර්ශ පෘෂ්ඨ දැන් මේ විදිහට පෘෂ්ඨයේ තියෙනවා. අපි මේකෙදි ගන්නෙ මේ විදිහේ වස්තුවක් අරගෙන මේ වැලි කඩදාසි ගන්නවා අපි. දැන් රළු බව වෙනස් කරන්න පුළුවන් වෙන්න එපා අපිට. එකිනෙකට වෙනස් රළු බවකින් යුක්ත වැලි කඩදාසි වෙන වෙනම ගන්නවා. වැලි කඩදාසි උවමනා වෙනවා මේ පරීක්ෂණය කොහොමද කියලා බලන්න. වැලි කඩදාසි විවිධ ප්‍රමාණයේ රළු බවකින් යුතු වෙන්න ඕන. විවිධ ප්‍රමාණයේ රළු බවක් ඇති වැලි කඩදාසි අරගෙන අපි මේ අරන් තියෙන ඝනක හැඩති වස්තුවට විවිධ පැතිවලට අලවනවා. පැති තුනක් අපි තුනක් කියලා හිතමුකෝ ගන්නෙ වැලි කඩදාසි. ඒ තුන විවිධ පැතිවලට අලවනවා. එක එක වැලි කඩදාසි වල රළු බව එක එක අගයන් වලින් තමයි තියෙන්නේ. එහෙම කරලා අපි මේක මේ පෘෂ්ඨයක් මත තියලා චලනය කරගන්න හදනවා. ඒ චලනය කරගන්න හදද්දී අපිට අවස්ථා තුනේදී වෙන වෙනම පැහැදිලි වෙනවා රළු බව වැඩිම වැලි කඩදාසිය
අලෝලා තියෙන අවස්ථාව, ඒ කියන්නේ අලෝලා තියෙන පැත්ත අපි පෘෂ්ඨයෙන් තියලා එකම බලයක් යොදද්දි එකම බලයක් යොදන්න ඕනේ මේ අවස්ථා තුනටම. ඒ රළු බවින් වැඩි වැලි කඩදාසි අලෝලා තියෙන අවස්ථාවේදී මෙතනදී වැඩි විස්ථාපනයක් සිද්ධ වෙන්නේ නැහැයි කියන දේ තේරුම් යනවා. ඒ කියන්නේ එකම බලයක් යොදද්දි අවස්ථා තුනට රළු බවින් වැඩි වැලි කඩදාසි අලවලා තියෙන පෘෂ්ඨයේ තියලා ඒ බලය යොදද්දි අපිට චලනය කරගන්න අපහසුයි. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨවල රළු ස්වභාවය සීමාකාරී ඝර්ෂණ බලයට බලපානවා. මේ බලපාන්නේ රළු බව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. දෙවැනියට ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය. දැන් ළමයි ඝනකාභ හැඩති වස්තුවක් මේකට අපිට පාවිච්චි කරන්න වෙනවා. ඔන්න ඔය විදිහේ ඝනකාභ හැඩති වස්තුවක් මේකට පාවිච්චි කරන්න වෙනවා. මේ වස්තුවේ අපි එකිනෙකට වෙනස් පෘෂ්ඨ වර්ගඵල තියෙන පැති තුනක් ගන්නවා. පැති තුනක් අරගෙන මේ විදිහේ පෘෂ්ඨයක මේ ඝනකාභ හැඩති වස්තුව තියලා ඊළඟට අවස්ථාවෙන් අවස්ථාව අපි අවස්ථා තුනක් පාවිච්චි කරනවා. වර්ගඵල වෙනස් පෘෂ්ඨ තුනක් මේ පෘෂ්ඨය මත තියලා වර්ගඵල වෙනස් වෙද්දී, ඒ කියන්නේ අපි හිතමු වර්ගඵලය අපි වර්ග සෙන්ටිමීටර වලින් ගමු. පළවෙනි එක 20යි, දෙවෙනි එක 30යි, තුන්වෙනි එක 40යි කියලා ගමුකෝ. වර්ග සෙන්ටිමීටර වලින් මේ විදිහේ පෘෂ්ඨවල වර්ගඵලය වෙනස් කරා කියලා අපි එකම F බලයක්, ඒ කියන්නේ අපි නිව්ටන් 100ක් කියලා හිතමු. එකම නිව්ටන් 100 බලයක් යොදද්දී මෙයාගෙන් ඇතිවන සීමාකාරී ඝර්ෂණ බලය, ඒ කියන්නේ අපිට අර කුඩා චලනයක් යන්තම් චලනය ආරම්භ වෙන්න දෙන්න ඕන බලයට මේ පෘෂ්ඨවල වර්ගඵලය බලපාන්නේ නැහැ කියලා පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨවල වර්ගඵලය කොහොම වුණත් අර සීමාකාරී ඝර්ෂණ බලය 100යි නම් මෙතනදී චූට්ටක් චලනය වෙන්න ඕන, අපි චලනය වෙන්න දෙන්න ඕන ඝර්ෂණ බලය 100යි නම් තුනේදිම අවස්ථා තුනේදිම මේ 20 30 40 කියන තුනේදිම සීමාකාරී ඝර්ෂණ බලය විදිහට නිව්ටන් 100ම තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ කුඩා ප්‍රවේගයක් ලබා දෙන්න අවස්ථා තුනේදිම, ඒ කියන්නේ යාන්තමින් චලිතය ආරම්භ වෙන්න අවස්ථා තුනේදිම සීමාකාරී ඝර්ෂණ බලය එකයි. ඒ කියන්නේ ස්පර්ශ පෘෂ්ඨවල වර්ගඵලය මේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි බලපාන්නේ නැහැ. තුන්වෙනි එක අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ පෘෂ්ඨ දෙක අතර අභිලම්බ ප්‍රතික්‍රියාව කොහොමද මේ සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්නේ කියලා බලන්න හදන්නේ. මේකට ළමයි අපි මේ විදිහේ හැඩති වස්තු, එක සමාන හැඩති හරි විවිධාකාර හැඩති වුණත් කමන්නේ, වස්තු කිහිපයක් ගන්නවා. අරගෙන මුලින් එකක් තියලා බලනවා. එකක් තියලා මෙහෙට ඇදලා බලනවා. අර යාන්තමින් චලනය ආරම්භ වෙන්න යන බලය කීයද කියලා. යාන්තමින් චලනය ආරම්භ වෙන මොහොතේ බලය කීයද කියලා අපි නිව්ටන් තරාදියක් මේ පැත්තට ආඳගත්තාම අපිට මේ වැඩේ කර හැකි. එහෙම ආඳගෙන අපි වැඩේ කරලා බලනවා, ඇදලා බලනවා මේ අතට. අපි හිතමු මේ එක කුට්ටියක් තිබ්බහම නිව්ටන් 50යි කියලා. සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ චූට්ටක් චලනය වෙන්න යොදන්න ඕන ඝර්ෂණ බලය නිව්ටන් 50යි කියලා. ඊට පස්සේ තව කුට්ටියක් තියෙනවා. ඔන්න අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වුණානේ දැන්. ඒ කියන්නේ අපි එක උඩ තියෙන ප්‍රමාණය වැඩි වුණානේ. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවානේ දැන් මෙතන ස්පර්ශ පෘෂ්ඨ අතර.
ඒ ස්පර්ශ පෘෂ්ඨ අතර අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙද්දී ඒ කියන්නේ මේ වස්තු මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන බලය වැඩි වෙන්න මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. දැන් මේ දෙකක් එක උඩ තිබ්බ අවස්ථාවේදී සීමාකාරී ඝර්ෂණ බලය විදිහට අපිට නිව්ටන් 60ක් විතර එන්න පුළුවන්. මොකද අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වුණ නිසා. දැන් මේ අවස්ථා තුන්වෙනි එක ගත්තාම තුනක් තිබ්බහම අපි තව දුරටත් වැඩි වෙනවා අභිලම්භ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේ වස්තු මගින් මේ පෘෂ්ඨය මත ඇති කරන බලය වැඩි වෙනවා. ඒ වැඩි වෙද්දී ඝර්ෂණ බලයත් එන්න එන්න වැඩි වෙනවා. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා අගය. එතකොට මෙතනදී අපි 3ක් තිබ්බාම 70 නිව්ටන් වගේ අගය දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ පෘෂ්ඨ දෙක අතර අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි වෙනකොට සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. ඒකත් හරි එතකොට.